This is Global Insight. සිරස්තලවලින් එහා. අයිබෝවන්. ග්ලෝබල් ඉන්සයිට් වලින් අපි නිරන්තරයෙන්ම උත්සාහ කරන්නේ ඔබට මැද පෙරදිග තොරතුරු වලට අමතරව විශේෂයෙන්ම ලෝකයේ අනිකුත් දිශාවන්හි සිදුවෙන ප්‍රවෘත්ති ඔබ වෙත ළඟා කිරීමයි. මේ වන විට අපි දන්නවා රුසියාව තරමක් අමුතු චරිතයක් රඟපාමින් සිටිනවා ජාත්‍යන්තර දේශපාලනය තුළ. විශේෂයෙන්ම පහුගිය දවස්වල රුසියාවට විශේෂ චෝදනාවක් එල්ල කළා නේටෝ රාජ්‍යයන් විසින් නේටෝවට අයිති රටවල් වලට ඉහළින් අනවසර ලෙස තමුන්ගේ ගුවන් යානාවන් ධාවනය කිරීම හේතුවෙන් අපි දන්නවා මේ වන විට ඩොනල්ඩ් ට්‍රම්ප් පවා නිවේදනයක් නිකුත් කළා නේටෝවට අවසර තියෙනවා තමුන්ගේ ගුවන් කලාපයට ඉහළින් පියාසර කරන ඕනෑම ගුවන් යානාවක් වෙඩි තබා බිම හෙලීමට කියලා. ඉතින් මේ සම්බන්ධයෙන් රුසියාව බාරගත්තේ නෑ මේ චෝදනාව. රුසියාව නිශ්ශබ්දව සිටීම තමයි බොහෝ විට කළේ. නමුත් අද වන විට අපිට ආරංචි වෙනවා රුසියාව කියනවා මේ විදිහට කරන්න හේතුව යුක්‍රේනය විසින් ක්‍රිමියාවට දක්වන ප්‍රතිචාරයි කියලා. එහෙමත් නැත්නම් යුක්‍රේනයේ ක්‍රිමියාවේ ක්‍රියාකාරකම් වලට තර්ජනයක් හැටියට තමයි මේ විදිහට නේටෝවට අයිති අනිකුත් රාජ්‍යයන් වලට ඉහළින් තමුන්ගේ ගුවන් යානාවන් පියාසර කරවීම සඳහා තීන්දුව ගත්තේ කියලා ඒකට ප්‍රතිචාරයක් හැටියට කියලා. ඉතින් මේක ඊතරම් හොඳ තත්වයක් නොවේ. අපිට පේනවා දැන් මේ රුසියානු යුක්‍රේන යුද්ධය යුක්‍රේනයෙන් ඔබට ගමන් කරමින් නේටෝව දක්වා පැමිණීමටත් බොහෝ විට ඉන් එහාට පවා ගමන් කිරීමට ඕන හැටියේ ඉඩ තිබෙන වාතාවරණයක් තමයි මේ වන විට ජාත්‍යන්තරය තුළ නිර්මාණය වෙමින් තිබෙන්නේ. ඒ වගේම තමයි සෙලන්ස්කිත් ඊටාම විශේෂ ප්‍රකාශයක් කරනු ලැබුවා. ඒ තමයි ඔහු කියනවා මේ විශේෂයෙන්ම මොල්ඩෝවාවේ රුසියානු ක්‍රියාකාරීත්වය හරියට ඉරානය හිස්බුල්ලා සම්බන්ධයෙන් ලෙබනනයේ ක්‍රියා කරපු ඒ ආකෘතයට සමානයි කියලා. ඒක බැලු බැල්මට යම්කිසි බරක් දෙන්න පුළුවන් යම්කිසි විදිහකට එකඟ වෙන්න පුළුවන් ප්‍රකාශයක් තමයි සෙලන්ස්කි කරලා තිබෙන්නේ. මේ වන විට මුළුමනින්ම වගේ මොල්ඩෝවාව රුසියානු බලල්ලතක් බවට පත් වෙලා ඉවරයි. ඉතින් සෙලන්ස්කි කියනවා හරියටම ඉරානය කොහොමද ලෙබනනයේ ක්‍රියාත්මක වෙන්නේ හිස්බුල්ලා සංවිධානය හරහා අන්න එවැනි විදිහේ වැඩපිළිවෙලක් රුසියාව මොල්ඩෝවාව සම්බන්ධයෙන්ුත් අනුගමනය කරනවා කියලා. ඒ වගේම අපි දන්නවා මීට දින කිහිපයකට උඩදී ඩෙන්මාර්කේ යාපෝට් එකක් වහලා දැම්මා. ගොඩක් පහළින් ඩ්‍රෝන යානාවක් හඳුනා නොගත් පියාසර වස්තුවක් එම නැත්නම් UAV එකක් පියාසර කිරීම නිසා ආරක්ෂාව පිළිබඳව තැතිගත්ත ඩෙන්මාර්කයේ පැය මම හිතනවා 3කට වැඩි කාලයක් සම්පූර්ණම වගේ එම ගුවන් තොටුපළ වසා දමනු ලැබුවා. ඉතින් මේ සම්බන්ධයෙන් චෝදනාව එල්ල වුණේ රුසියාවටයි. කෙසේ නමුත් රුසියාව මේ වන විට ප්‍රකාශයක් නිකුත් කරලා තිබෙනවා ඒ චෝදනාව ප්‍රතික්ෂේප කරනවා කියලා. ඉතින් කොහොම නමුත් මේ වන විට අපිට ආරංචි වෙනවා මාකෝ රූබියෝ. ඔහු තමයි මේ යුක්‍රේන රුසියානු යුද්ධයේ මැදිහත්කරුව හැටියට ක්‍රියා කරන්නේ. ඔහුම තමයි මැද පෙරදිග එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ නියෝජිතයා හැටියටත් ක්‍රියා කරන්නේ. ඉතින් ඔහු රුසියාවේ නියෝජිතයින්ට දන්වා තිබෙනවා යුක්‍රේන රුසියානු යුද්ධය අවසන් විය යුත්තේ යුද්ධයෙන් නොවේ සාකච්ඡාවකින් කියලා. මොකද මේක යුද්ධයෙන්ම අවසන් වෙනවා කියන්නේ බොහෝ විට රුසියාව හෝ යුක්‍රේනය පරාද වෙන්න ඕනේ. අපි දන්නවා මේ රටවල් දෙකෙන් එකක්වත් පරාද වෙන තැනක නැහැ. රුසියාව කියන්නේ ප්‍රබල හමුදාවක්. යුක්‍රේනය කියන්නේ රුසියාවට සාපේක්ෂව ප්‍රබල හමුදාවක් නොවුනට යුක්‍රේනය පිටිපස්සේ සමස්ත ඇමරිකාවත් සමස්ත නේටෝවත් සිටින බව අපිට අමතක කරන්න බෑ. නේටෝවට පරිබාහිරවත් බොහෝ යුරෝපීය රාජ්‍යයන් යුක්‍රේනයට සහාය පළ කරමින් සිටිනවා කියන එක අපි දන්නවා. ඒ නිසා ඇත්ත වශයෙන්ම මෙහිදී අපි සමාන කරන්න ඕනේ රුසියාව සහ යුක්‍රේනය නොවේ රුසියාව සහ සමස්ත නේටෝවයි. එහෙම නැත්නම් සමස්ත ලෝකෙම කිව්වොත් වැරදි නෑ. බොහෝ විට ඊශ්‍රායලයේ සහාය පවා යුක්‍රේනයට ලැබෙමින් තිබෙන නිසා. ඒ නිසා මේක පරාජයකින් වඩා ඇත්ත වශයෙන්ම මහා විනාශයකින් ඉවර වෙන්නයි නියමිත. ඒ නිසා රූබියෝ හරිම කතාව කියලා තියෙනවා. ඇත්ත වශයෙන්ම මේ යුද්ධය අවසන් විය යුත්තේ නිසා යුද්ධයෙන් නොවේ අනිවාර්යයෙන්ම සාකච්ඡාවෙන් දෙපාර්ශවයම සාකච්ඡාවට පැමිණිය යුතුයි කියලා. ඉතින් මේක තමයි රුසියානු යුක්‍රේන යුද්ධය පිළිබඳව මේ වඩවට තිබෙන තත්වය. අපි ඉදිරියේදී උත්සාහ කරනවා මීට වඩා විස්තරාත්මකව ලෝකයේ සිදුවෙන අනිකුත් තොරතුරු මේ නාලිකාව හරහා ඔබ වෙත අරගෙන එන්න. ඉතින් කාලයක් තිස්සේ අපේ Global Insight කියන නාලිකාව ක්‍රියාත්මකව තිබුණේ නැහැ. අපි විශේෂයෙන්ම අපේ අනිකුත් මව් නාලිකාව වන People's TV වලට විශේෂ අවධානයක් දීලා තිබුණු නිසා. නමුත් දැන් නැවත වාරයක් අපිට ඒ
අවස්ථාව උදා වෙලා තිබෙනවා. මෙතනින් ඉදිරියට අපි බලාපොරොත්තු වෙනවා දිගින් දිගටම ඔබට Global Insight හරහා ජාත්‍යන්තර ප්‍රවෘත්ති වාර්තාකරණයේ අනගි භවනීය සේවයක් ඔබ වෙත ලබා දෙන්න. එහෙමනම් ආරාධනා කරනවා අපිත් එක්ක අතර ඇඳලා ඉන්න මේ නාලිකාව සම්බන්ධ ඔබේ මිත්‍රයන් සමග බෙදා හදා ගන්න කියලා subscribe කරන්න බෙදා හදා ගන්න අපේ වීඩියෝ වන් දැනට ගිහිල්ලා එන්නම් අපි Global Insight. Subscribe us for more details.